ඔන්න එහෙනම් වියට්නාමේ ඇවිල්ලා ගයන්ට ඕන වුණා වියට්නාම් විදියට කෑමක් කාලා බලන්න. ඉතින් මේක සාමාන්‍ය මේ පොඩ්ඩක් බිම වාඩි වුණා සමාන සීන් එකක් තමයි. අපි උයාගන්න කන්න ඕන සීන් එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි ඕඩර් කරා බීෆ් කරියක්. බලමු මොකක්ද වෙන්නේ කියලා. මුලින්ම ලිපට දැම්මා ජෙලි වගේ මොකක් කර අයිටම් එකක්. ඊට පස්සේ ලිප ගිනි තියලා ෆොයිල් පේපර් එකක් තිබ්බ තැටිය උඩින් මාජරින් වගේක් වක් කරා. මේකට උඩින් තමයි මස් ටික දාලා අපිට බදින්න තියෙන්නේ. ඔන්න දැන් බටර් එකයි ඔයිල් එකයි රත් වෙලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මස් ටික බැද ගන්න. එහෙනම් අපි මස් ටික දාමු. මේ බාර්බිකියු එක දැන් විනාඩි 3-4ක් විතර මේ වගේ තැම්බෙන්න ඕනේ කිව්වා. බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔන්න දැන් විනාඩි 2යි ගානක් අප්පා දැනටත් එක පැත්තක් තැම්බිලා තියෙන්නේ. ගාන යාන්තම් හරියනවා. මේ එපා වෙන සීන්නේ මේ කුරු දෙකකින් තමයි කණ්ඩ වෙලා තියෙන්නේ. අම්මු මස් ටික ගෑවා හරියන්නේ නැහැ. ඔන්න ඕන කරා බන්නේ අපි. ඒක හොද්දම බන්නේ නැතුව හරියන්නේ නැහැ. කෑවම අපේ බිල ආවා 2,10,000. ඒ සාමාන්‍ය ඔන්න ඔය පොඩි ගණන් තමයි යන්නේ. ඉතින් කොහොම තමයි අපේ බීෆ් බාර්බිකියු එකේ ඇත්තටම රහයි වැඩි හොඳයි 2100ට විතර දෙන්නෙක්ට ගන්න පුළුවන් කියන ඇත්තටම ඒක හොඳ පෝෂන් එකකුත් තිබ්බා. හරි එහෙනම් අපේ සගයේ කෙදන වෙනම තව මොකක් හරි කනවා. එයා ෆුල් සීන් එකේ කන ගමන් ඉන්නේ. තව වීඩියෝ එකකින් හම්බ වෙමු.